හොඳ ධ්‍යාන MCQ 8ක් ගැහුවොත් 12න් 12න් 8ක් කියන්නේ ලකුණු 24ක්. එහෙනම් අද ප්‍රැක්ටිස් කළ යුතු MCQ 60 අනිවාර්යෙන්ම 6 වෙනි පාඩම මම ගෙනවට ගාලා මේක නම් අනිවාර්ය ප්‍රශ්නයක් එක MCQ ක් අනිවාර්යෙන් එනවා. දැන් මේ MCQ අනිවාර්යයි. දැන් ඔය උඩ කදින් කතා කරපු පාඩම අනිවාර්යෙන් MCQ ක් එනවා. මේ පාඩම අනිවාර්යෙන් MCQ ක් එනවා. MCQ දෙකක්. මොකක්ද අනිවාර්යෙන් MCQ ක් එනවා. MCQ තුනයි. ඊට පස්සේ soil types or SWGW අනිවාර්ය MCQ ක් එනවා. MCQ හතරයි. ඊට පස්සේ ඉතින් ඕවා නැතුව මොනවද MCQ දෙන්නද? ඉතින් මතක තියාගන්න ඒ MCQ ටික හරියට ගහගන්න පුළුවන් නම් මේ MCQ 12න් 8ක් 24ක් ලකුණු. ඊට පස්සේ රචනා ප්‍රශ්න 4ක් කියන එක ප්‍රශ්නේ 16ක් හම්බ වෙනවා. 16 වරක් 4 100යි. එතකොට 16 දෙකක් ලියාගත්තත් කෙලින්ම 4ට උඩට ඇවිල්ලා. 24යි 16 දෙකක් කියන්නේ 22යි. ඒතර එතරම් පහක් පැහැදිලි. ඒ අතර මේක පාස් ෆේල් වෙනවා කියන එක හිතා ගන්න බෑ හරිද? මෙන්න මේ කතාව හරිද? when the classifying the soil through the visual inspection, one need to differentiate the fine grained soil from coarse grained soil. කියන්නේ අපි soil classify කරද්දී fine grained soil, coarse grained soil වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේ ඊළඟ පාඩම හරිද? We have seen earlier Atterberg limit test are performed on soil passing the 0.425 millimeter කියන 0.425 එකෙන් පාස් වෙන ඒවා තමයි අපි Atterberg limit එකට ගත්තේ. ඔන්නෝක තමයි වැදගත් නේ. ඒතර මේක තමයි වැදගත් වෙන්නේ. ඒ සාම්පලේ මොනවද තිබ්බේ? sims clay විතරක් නෙමෙයි fine sand උත් තිබ්බා. fine grained soil are classified based on plastic. fine grained soil plastic එක නෝනට categories එක liquid limit plastic limit ඔය හුටපට ඔක්කොම දාලා ඊට පස්සේ කියනවා the visual methods identify the fine grained soil based on කරුණු කාරණා කීපයක් dry density dill density plastic type දැන් ඔය කරුණු එකපාරට මතක තියාගන්න යන්න එපා. ඔය කරුණු අපි 1 2 3 4 කියලා හදා ගන්න. ඒතර බලමු. දැන් මේකට කියනවා අපි මේක identify කරගන්න හැටි ඉගෙන ගන්නවා. කොහොමද fine grained soil identify කරන්නේ? ඒ වගේම coarse grained soil identify කරන්න ඉගෙන ගන්නවා. coarse grained soil identify කරන්නේ particle size එක මත. ඒක ලොකුනේ ඒකයි. coarse grained soil අනුගමන particle size එක මත. fine grained soil අනුගමන plasticity එක මත. ඔන්නවා කතා වැදගත් කරුණු. අපි යම්ක මොනවද මේ fine grained soil අඳුන ගන්න කන්නු fine grained soil වල හරිද? මම පාඩම් කරපු විදිහම කියන්නේ. මම ඔළුවේ චිත්‍රයක් මවා ගන්නවා. මේ චිත්‍රය මවන හැටි හොඳට බලා ගන්න හරිද? මම මුලින්ම කරන්නේ fine grained soil වල ලක්ෂණ ටික පාඩම් කරනවා මුලින්ම. dry strength කියලා එකක් තියෙනවා. වේ ලැබුවාම තියෙන strength එක. ඒතර මම පස් කුලියක් මතක් කරගන්නවා. පස් කුලියක් වුණා මම අතේ තියෙන අපෝ වේ ලැබුවාම තියෙන strength ඊට පස්සේ dill turns කියලා මොකද්ද උටපටයක් කතා කරනවා. dill turns ඒක නම් මතකෙ ඉන්නේ. ඒක පොඩ්ඩක් බලමුකෝ අපි. ඊට පස්සේ මේ toughness in soil trend එකක් වගේ මොකද්ද තව උටපටයක් තියෙනවා. plastic වගේ එකක් තියෙනවා. දැන් මේ මම ওই විදිහට පාඩම් කරපුවම මතකෙ ඉන්නේ නැහැ මට. මට ඇත්තටම මතකෙ ඉන්නේ නැහැ. මොකද ඔය ලක්ෂණ හත මතකෙ ඉන්නේ නැහැ. එහෙනම් මම වෙන ක්‍රමයකට යන්න බලනවා. මේ පොතේ පිළිවෙලට මතක තියාගමු. මොකද යන ක්‍රමයක් හොයන්න ඕනේ. පළවෙනි බලමු. the dry strength test කියන්නේ මොකද්ද? මේ ටෙස්ට් එකේදී එක්ස්ප්‍රස් කරන්නේ හොයන්නේ strength of air dry sample. air dry sample එක තමයි මේ අපි strength එක හොයාගන්න හදන්නේ. හරිද? ඒකනේ මේ කරන්නේ. the test is performed on the 12 meter diameter test exhibit. ඕක මම මෙතන ලියලා දෙනවා. මේ බලන්න මොකද්ද කරන්නේ කියන්නේ. මේ ටෙස්ට් එකේදී කරන්නේ 0.42 පහ fine grained soil ගන්න. 0.42 පහ සිල් එකෙන් පාස් කරනවා. මේ කැටියෙන් ලියලා තියෙනවා. ඊට පස්සේ 25 mm diameter bowl එකක් ගන්න වතුර ඇඩ් කරනවා. ඊට පස්සේ ඒ 25 bowl එකෙන් බෝල 3ක් හදන්න 12 mm වෙන විදිහට. ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 60ට ඒවා තියලා වියලලා. ඒ කියන්නේ oven එකේ දාලා ක්‍රෂ් කරනවා ෆින්ගර් පාවිච්චි කරලා. මොකද වෙන්නේ බලන්න. දැන් මේ රූපේ ඔයාලා පැටලි කරනවා කියලා හිතන්න. ඔන්න 0.42 පයින් පෙරලා ඔයා ගත්තා. ඊට පස්සේ දුව ලොකු ක්ලේ බෝලයක් වතුර දා චක්කස් කරලා හැදුවා. හදලා ඒ ක්ලේ බෝලෙන් කැලි තුනක් කඩලා 12 මීටර් ඩයමීටර් වෙන තව බෝල තුනක් ඇදුවා. දැන් මම වන් එකට දැන් ඔයා හිතන්නේ සොයිල් ලැබ් එකේ ඉන්නේ මේ කරනවා කියලා මේවා. ඒතර ඔළුවේ මම නම් මේ කතන්දරේ කියලා. නැත්තම් එළියට ගිහලා පස් කොට කරන්නේ පස් කොට ගැන හිතන්නේ. ඊට පස්සේ මේක ඇඟිල්ලෙන් තලනවා. ඇඟිල්ලෙන් තලනවා තමයි ඩයි ස්ට්‍රෙන්ත් එක කියන කතා කරන්නේ. මෙන්න මේකේ මේ වදලා වචන හතරේ වචන පොඩ්ඩක් බලන්න එකපාරක්. The test is performed on 12 mm diameter test exhibit. 12 mm diameter test exhibit වලට තමයි කරන්නේ. Soil is mixed with water slightly excess. මුලින්ම වතුර පොඩ වැඩිපුර මිශ්‍ර කරනවා. ඊට පස්සේ මොකද මේ බෝල හදාදී වතුර අතේ ගෑවෙන නිසා වතුර ටිකට වාෂ්ප වෙලා යනවා. හරිද? Then is removed by kneading. Kneading කියන්නේ අනනවා. අනනවට කියන්නේ මැටි අනනවා ගන්නවා. Until is mountable. Mountable එකට එනකන් අනනවා. ඒතර මොකද අනන්නේ වතුර අතේ ගෑවිලා අයින් වෙලා යනවා. To the 25 mm bowl. දැන් ඔය කතාව ඔක්කොම කියලා තියෙන්නේ මේ වෙන හැටියටද? මේ ඉතින් ඔයාගෙන හිතන්න හරි. ඊට පස්සේ බලන්න මේකේ description එක මොනවද තියෙන්නේ? මෙන්න මේවා තමයි කෙලින් බලන්න අහන්නේ. None, low, medium, high, very high. මම අද දෙන පහක් තියෙනවා. අපි දන්න normal එක මොනවද? Low, medium, high දන්නවා.
පහ දෙකක් අඩු වෙනවා. එකක් නන් කියලා දාලා දෙනවා අනික very high කියලා දාලා දෙනවා. මතක තියන්න බෑ. low medium high දිනවා උඩ දිනවා නන් very high දිනවා. ඔන්න ඔච්චරයි. ඊට පස්සේ මොකද කරන්නේ? මම මේක උපසරණ දෙගත්තා. මේ අතක්ක පළවෙනි එක දිනවා crumble into powder with some pressure handling කරද්දී මේ කැඩෙනවලු. ඒ කියන්නේ මේ අල්ලන්නත් කලින් ඒ කියන්නේ මම ඈතින් අත් අල්ලන්න කලින් නෙමෙයි ඉතින් හරිද? නිකන් මූලය ඇවිල්ලා අත උඩ තියාගන්න නැත්නම් කොහේ හරි යකෝ මේ අල්ලන්න කිට්ටුවෙත් මෙන්න ඒක කඩලා යනවා. හැන්ඩලින් කරන්න කලින් හැන්ඩලින් වලදී කඩලා යනවා නේ. හැන්ඩලින් කරද්දී හැන්ඩලින් කරද්දී ඕනම විදිහට හැන්ඩල් එකක් ගන්න හරිද? ඒක මතක් වෙනවා. රූපය මතක් වෙන ඉබ්බාගෙදී. ලෝඩම් මොකද වෙන්නේ? crumble into powder into some finger pressure. මේ පොඩ්ඩක් ඇඟිල්ල දිනනකොට කඩලා යනවා. medium නම් මොකද වෙන්නේ? considerable finger pressure එකක් දුන්නොත් තමයි කඩලා යන්නේ. දැන් තද නෙමෙයි කිලෝමීටර් 30ක් විතර දීලා. but cannot be break with finger pressure. finger pressure එකෙන් break කරන්න බෑ. ඒක මොකද කරන්නේ? මේ අත ඉස්සරහට thumb එක කියන අතේ වැලමිට හරියේ තලන්න ඕනේ. වැලමිට නෙමෙයි මේ අර අතේ මේ මොකද්ද මේ තියෙන මස්කු බේ වගේ මොකද්ද මේ වැලමිට මේ අතේ thumb එකෙන් හරි thumb කියන ඕනේ ගහලා බලන්න. ඒකෙන් තමයි තලන්නේ හරිද? thumb එකේ විතර hard surface එකේ තියෙන තලන්නේ. surface hard surface එකේ තියෙන තලන්නේ හරිද? ඒත් ලේසියෙන් කඩන්න බෑ. finger pressure එකෙන් break කරන්න බෑ. very high කියන්නේ cannot be broken between thumb or hard surface දැන් ඕක මේ රූප සරණ ටික ඔළුවේ මවන්න බෑ දුන්න මම ඔළුවේ මව ගන්නවා නන්න හැන්ඩලින් කරද්දි කඩලා යනවා ඊට පස්සේ ලෝ නම් මම මතද නේද මම ඇඟිල්ල තිබ්බ ගමන් බරස් ඇඟිල්ල වල කඩලා යනවා පොඩ්ඩක් මීඩියම් නම් මෙන්න යකෝ චුට්ටක් ඇඟිල්ල දීලා සයිඩ් ප්‍රෙෂර් එකක් ඇප්ලයි කරන්න ඕක කන්සිඩර් ප්‍රෙෂර් එක ඊට පස්සේ හයි නම් මේ යකෝ බෑ මේ ඇඟිල්ලෙන් තලන්න තේ පාර තම්බ එක දීලා ගිරි කපන්න හරිද ඊට පස්සේ very high නම් ඒත් කරගන්න බෑ අය නම් හරි රවිෂන් මොකද ඔන්න ප්‍රොසීජර් එක මත තියාගත්තා. ඔක පහක් තියනවා. පහක් තියනවා මත තියත් නැති. පහයි නම් කියලා ඔක තමයි මත තියෙන්නේ. ඩිල්ටන්සි. මොකද්ද ඩිල්ටන්සි කියන්නේ? ඒකල පොඩි උදාහරණයක් කියලා මේකත් එක අවුරුද්දක අහලා තිබ්බා මට මතක දෙන්න. කොහෙද කියලා මට මතක නෑ. කැට් එකේ හරි මොන හරි කියලා. අපි මේ මොහොතේ බීච් එකේ ඇවිදන් යද්දි බලන්න. When we are walking on fine beach. අපි වැලේ තියෙන බීච් එකේ ඇවිදන් යද්දි fine beach sand you may notice that what the heel of pressure make the moisture surrounding your heel is disappear. ඔයා මේ දෙකේ ඇවිදන් යද්දි ඔයාගේ මේ වගේ අඩිපාර හිටිනවා. heel of pressure එක. heel කියන්නේ කකුලේ තියෙන pressure එක. නමුත් ඒක මොහොතකින් වැලි වලින් ඉබේම නැති වෙලා යනවා. මේ වැලි පාර දිගටම තියෙන මේ මුහුදුරල්ල ඇවිල්ලත් මේ ඉබේම නැති වෙලා යන වැලි වලින්. disappear. become moisture when the pressure is released. කියන්නේ අර මේක ඇතුළට pressure එක ඇති වෙච්ච ඉඳන් මේ පාරට කියන්නේ ඇති වුණාට පස්සේ මේ වැලි වල තියෙන moisture වලින් මේ pressure එක release කරනවා. ඒ කියන්නේ මේ අන්ත හැමතැනම අඩිපාර වල තියෙන. ඒක නැති වෙලා ගියා. එතකොට දැන් මැටි වලින් ඔකුණුත් ඔක වෙන්නේ නැහැ වැලි වල ඔක වෙනවා. the specimen is mold දැන් මේකේ පරීක්ෂණයක් කරනවා. මොකද මේ පරීක්ෂණ හොඳට බලා ගන්න. ස්පෙසිමන් එකක් ගන්නවා. මේක molded කරන 12 mm බෝල් එක. දැන් කලින් එක්ක මොකද කළේ? පටලවා ගන්න බෑ. ඒක 12 mm බෝල් වලට molded කළේ 25 නේ. මේක මොකද කරන්නේ? මේ කෙලින්ම 12 mm බෝල් එකකට molded කරනවා. මේ මිසද්ද බලන්න අමාරුයි හරියට හරිද? ඊට පස්සේ වතුර දාලා ඉවරලා soft ball එක non sticky නොකඩන ලෙස හදා ගන්නවා. ඔයගොල්ලෝ වචනේ මතක තියාගන්න හරිද? ඊට පස්සේ අල්ල උඩ තියලා මේ අල්ල උඩ තියලා පොඩි වැඩ කීපයක් කරනවා. පළවෙනි වැඩේ මොකද කරන්නේ? Streaking the palm several times on the side by other hand. මේ hand එකෙන් මෙන්න මේ අල්ල උඩ තියලා මෙහෙම ගහනවා. ගහනකොට කියන්නේ streaking කියනවා නැත්නම් shaking කියනවා. තව දෙවෙනි පරීක්ෂණය කරනවා. the specimen is then seek කරනවා. seek කරනකොට නවනවා. මේ අල්ල මෙහෙම තියලා එක්ක මේ දෙපැත්තෙන් තද කරනවා. ඇඟිලි දෙකෙන් නැත්නම් මේ අල්ලෙන් මෙන්න මේ අතෙන් තද කරනවා. මේ වචන දෙක හොතර බදිනවා. මේක streaking නැත්නම් shaking කියනවා. මේක scooting කියනවා. squeezing කියනවා. ඔය දෙක කරා මොකද වෙන්නේ? අත්ල මත තබා සෙලවුවට තෙතගතිය වතුවන්නේ. අත්ල මත තියන සෙලවුව හා තෙතගතිය වතුවන්නේ පාටිකල් එක කම්පැක්ට් වෙනකොට void අඩු වෙනවා. මේක ඇතුළේ තියෙන පාටිකල් එක කම්පැක්ට් වෙනකොට මේකේ තියෙන void අඩු වෙනවා. මොකද මේ ගහනකොට void අඩු වෙනවා. එවිට ජලය උඩට මතුවෙනවා. මේ වතුර වගේ උඩට පේනවා. දැන් මේක වාට ගන්න කැමතිද මම නම් මතකයි කාලේ කුණු වර්ගින් හරිද? අත්ල මත තියාගෙන මේ හෙලකොළ ඕනකොට තෙතගතිය වතුවනවා නේද? මම දෙක කුණු වර්ගේ මගේ කියන්නේ නැහැ විතර. ඔකට අන්තිතාගෙන ඉන්න. මේ නමුත් මේ එහෙම කුණු වර්ග වල නේද? කවන්නේ හැද කොහොමද කියලා මතක තියාගන්න ඉවරයි. ඊට පස්සේ ඊළඟට තමයි දෙපැත්තෙන් අල්ල තද කළ යුතු තෙතගතිය නැතු යන්නේ. එතකොට දෙපැත්තෙන් තද කරනකොට තෙතගතිය නැති වෙනවා නේද? එතකොට ඒ කියන්නේ දෙපැත්තෙන් තද කරනකොට මේක වෙන දෙපැත්තෙන් අතට ගිරවන්නේ නේද? එතකොට ඒක පුළුවන්. එතකොට void volume එක වැඩි වෙනවලු.
void volume එක වැඩි වෙනවනේ. එතකොට මෙතෙන් තද කරනකොට එතකොට මේ ජලය නැවත ඇතුළට ගමන් කරනවා. ඒක තමයි වෙන්නේ. ඒතර මෙන්න මේකට මොකද කිව්වේ? ස්කූසිං. උඩේකට මොකද කිව්වේ? ස්ට්‍රිකින් නැත්නම් ෂේකින්. හරිද? හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ දැන් මේකේ බලන්න මේකේ මේ කතා කරන්නේ දැන් ඔයගොල්ලෝ මතක තියෙනවා දැන් ඊට පස්සේ පළවෙනි එක තිබ්බේ dry strength එක බෝල හදන එක 25 to 12 මීටර බෝල හදලා මේ ඇඟිල්ලෙන් කරන එක ඇඟිල්ලෙන් කරන එක තමයි බලන්න එක තිබ්බේ dry strength diltonsi කියන්නේ මොකද D අකුරු පටන් diltonsi කියන්නේ අතේ තියන් ගහන එක තියෙන්නේ හරිද අතේ තියන් ගහන එක තමයි diltonsi කියන්නේ කුමරු මම මතක කරගෙන විදියට අතේ තියන් ගහන එක තමයි diltonsi කියන්නේ ඇඟිල්ලෙන් ගහන එක තමයි කියන්නේ මේ dry strength කියලා හරිද දැන් මතකද මම මතක කරගන්න දැන් dry strength එකේ කොටස් කියන්නේ පහක් තිබ්බා ඒතර අතේ තියන් ගහන එකේ diltonsi කියන්නේ ඒතර අතේ තියන් ගහන එකේ තියෙන හත් තුනක් තියෙනවා non slow rapid මම පස්සේ මතක තියන්න දැන් ඕනනම් මෙතන පේන තියෙන fine slant මොකද්ද හුට පට වගේ දෙන ඒක හිතන්න බෑ මම නම් කියන්නේ මොකද්ද මොකුත් පේන්නේ no visible slow කියන්නේ water පොඩ්ඩක් උඩ හෙමින් උඩට යනවා ඒක ඇතුළට ටිකක් හෙමින් වෙන්නේ slowly වෙන්නේ water appears slowly on the surface and specimen during the shaking and disappears slowly by upon squeezing on the disappear slowly rapid කියන්නේ water upon quickly ඉක්මනට water එනවා ඒ මැදේ ඉක්මනට water ඇතුළට යනවා squeezing වෙනවා ඒතකොට මේක තුනයි තියෙන්නේ දැන් මේක එක දෙයක් මත රැපිඩ් වෙන්නේ සිල්ට් වල මේක අර අතන මේන් බාය කියන නිසා රැපිඩ් වෙන්නේ සිල්ට් වල මේක මතක තියාගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න හරියට කොන්න පළවෙනි සෝල් ජාතිය රැපිඩ් වෙන්නේ රැපිඩ් මිල්ටන්ස් එක අතේ තියන් ගහන එක වේගෙන්ම වෙන්නේ සිල්ට් වල මතක තියාගන්න පුළුවන් වේගෙන් වෙන්නේ සිල්ට් වල ඒ වගේම මේක කරනවා ෆයින් සෑන්ඩ් සිල්ට් රෙස්පොන්ඩ් වෙල් ටු ද ටෙස්ට් මේ ටෙස්ට් එකට සිල්ට් එකත් බලපානවා ෆයින් සෑන්ඩ් බලපානවා හැබැයි මේ රැපිඩ් ඇක්ෂන් එකක් වෙන්නේ මේක කියලා දෙන ස්මෝලර් ෆෝස් සයිස් එකේ තියෙන සිල්ට් වල එක අතේ තියන් ගහන එක හොඳට දෙන්නේ සිල්ට් එකේ හැබැයි ෆයින් සෑන්ඩ් උත් හොඳයි මතක තියාගන්න ඔය දෙකම මතක තියාගන්න දැන් කලින් එක මම්බුන්නේ හරිද තුන්වෙනි එක ටෆ්නස් දැන් පළවෙනි එක මොකද කියන්නේ ෆින්ගර් ප්‍රෙෂර් කරනවා දෙවෙනි එක අතේ ගහනවා හරිද එතකොට තුන්වෙනි එක මොකද්ද toughness of soil tread plastic limit toughness soil tread එක plastic limit කියන්නේ මේ toughness එක කොහොමද ගමන්නේ හරිද අපේ soil tread එක මේකෙන් මොකද කරන්නේ this measure the strength of soil tread near the plastic limit ආසන්න strength එක තමයි ඉන්නේ හරිද මේකේ කරන්නේ මේගොල්ල soil බෝලයක් අරගන්නවා බෝලයක් මිලිමීටර් 3 diameter එකේ thread එකක් හදනවා thread එකක් කියන්නේ අර මේ වගේ එකක් හරිද thread එකක් හදනවා මේ වගේ thread එකක් හදනවා මිලිමීටර් 3 diameter එකේ එකක් හදන විට කැඩී යන්නේ ප්ලාස්ටික් ලිමිට් කැඩී යනවා නම් ඒක ප්ලාස්ටික් ලිමිට් එකට ආසන්න. කැඩී යන්නේ නැත්තම් ප්ලාස්ටික් ලිමිට් ආසන්න වෙලා නැහැ. අපිට ප්ලාස්ටික් ලිමිට් එක වගන්න ටෆ්නස් එක වගන්න තමයි මේක කරන්නේ මේ හරිද? සොයිල් බෝලයක් අරගෙන ඒකෙන් මිලිමීටර් 3 ස්ට්‍රෙඩ් එකක් හදලා ඒක කෙලින්ම මේ අතුල් වෙනවා හරිද? මේ හදාගෙන යනකොට කැඩලා යනවා ප්ලාස්ටික් ලිමිට් ලැබිලා. ප්ලාස්ටික් ලිමිට් එක ඇති විට එම අවස්ථාවේ රෝල් කිරීමට යෙදිය යුතු බලය තමයි ටෆ්නස් එක කියන්නේ. අන්න ටෆ්නස් එක කියන්නේ මොකක්ද කියනවා. ඒ කියන්නේ සොයිල් බෝලයක් අරන් මිලිමීටර් 3ට thread එකක් අරගෙන ඒක කැඩලා යනකම් අබරනවා. ඒ කැඩලා යන අවස්ථාව තමයි ප්ලාස්ටික් ලිමිට් ලැබිලා තියෙන්නේ. ඒ වෙලාවේදී ඒක රෝල් කරන්න දෙන්න ඕනේ බලය තමයි ඒ කියන්නේ. මෙතින් when the uniform thread is formed at this diameter millimeter 3 it is folded. If the thread does not crumble, thread එක කැඩුනේ නැත්නම් it is better than plastic limit එකට වතුර වැඩි. ඒ හින්දා තරම් කඩලා යන්නේ නැත්තේ. hence the need to reroll. නැවත reroll කරා. ඒ reroll කරනකොට ඒකේ වතුර ටික අතේ ගෑවිලා අයින් වෙලා යනවා. හරිද? If the specimen been crumbled at say diameter, අදාළ diameter එකේදී කඩලා ගියොත් specimen එකේ specimen reroll හදන plastic limit එක. එතන මොකක්ද කියලා තියෙන්නේ? මේකේ තියෙන කොටස් තුනක්. එහෙනම් ඔකේ තුනයි තියෙන්නේ. පළවෙනි එකේ පහක් තිබ්බ, දෙවෙනි එකේ තුනයි තිබ්බ, තුන්වෙනි එකේ තුනයි. low medium high. low medium high නම් මොකද? පාඩ පෙන්නදී slide pressure එකකින් කඩලා යනවා. side pressure, medium pressure, considerable pressure will make cut land load. Side pressure required to roll thread near to plastic limit. The thread and lump are weak and soft product. Lump and weak එක soft. මේක soft හරිද? Medium pressure කියන්නේ medium stiffness එක තමයි මේකට තියෙන්නේ. High pressure කියන්නේ considerable pressure එකක් තියෙනවා. is required to roll thread near to plastic limit. The thread and lump have a very high stiffness එක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතර මේ ටික මතක තියාගන්න. low, medium, high. high නම් ගොඩක් වෙලාවට හොඳ soil එකක් මේ weak soil එක side pressure එක low plasticity හතරවෙනි එක දැන් කතා කරනවා තුනක් කතා කරලා මොකද dry strength එක කතා කරලා ඊට පස්සේ D අකුණ පටන් ගන්න diltonsi කතා කරලා අතේ තියෙන මේවා කරලා තුන්වෙනි එක කතා කරලා soil එක roll කරන toughness එක ඉතින් වම් බලෙන් plastic limit එකට ආවට පස්සේ
ඊට හතරවෙනි ප්ලාස්ටික්. දැන් මතකයි ඔය කරනවා. හතරට ප්ලාස්ටිසිටි. මොකද ප්ලාස්ටික් කියන්නේ මිට කලින් ඉගෙන ගත්තා ප්ලාස්ටික් ඉගෙන ගත්තා. මේකේ මොකද කරන්නේ? Plasticity is reflected by the number of time kneading and re-rolling is done in order to bring the 3 millimeter diameter thread to its plastic unit. 3 millimeter the number of times මේකෙදි කරන්නේ කීප වතාවක් නෙඩිනුම් කරනවා. කලවම් කරන කීප වතාවක් කරනවා re-rolling කරන නැවත කීප වතාවක් කරනවා. is done in order to ක්‍රමවේද විදිහට 3 millimeter diameter එකට ගේන්න. මේක නැවත නැවත re-roll කරනවා. කලවම් කරනවා ඒ වගේම කලවම් කරන නෙඩින් කියන්නේ මොකද මම කියන්නේ නැතර re-roll කරනවා. ඔක දිගටම කරනවා අදාළ මට්ටමට එනකම්. non-plastic soil cannot be rolled to required size. කියන්නේ plastic නොවන soil අනිවාර්යෙන් එහෙම roll කරන්න බෑ. අදාළ size වලට. plastic soil විතරයි පුළුවන්. ඒකයි plastic එක අඳුර ගන්න පුළුවන්. Longer it take bring the specimen to plastic limit consistently greater would be plastic කියන්නේ ගොඩාක් වෙලා යනවනම් මේකට ඒක හොඳයි limit plastic එක වැඩි කියලා කියනවා. වෙන criteria එක මේකේ තියෙන හතරක්. මුලින් මේකට පහක් තිබ්බා ඊට පස්සේ කට තුනයි තිබ්බා ඊට පස්සේ කට තුනයි දැන් මේකට හතරක් තියෙනවා. පහක් තියෙනවා low medium high අපි කොහොමද දන්නවා non plastic එක ගැල්ලක් තියෙනවා. non plastic නම් මොකද cannot be rolled. ඔන්න වල තියාගන්න ඕනේ. low නම් thread can be bare roll. මාරුවෙන් roll කරන්න පුළුවන්. හරිද? lump cannot be formed when dried plastic limit. plastic limit එක dry වෙද්දී මේ lump එකක් හදන්න බෑ කියලා කියනවා. lump කියන්නේ මොකක්ද? medium කියන්නේ thread is easily rolled. cannot be re-rolled after reaching plastic limit එක re-roll කරන්න බෑ lump එක කඩලා යනවා. lump එකේ soil ගොඩ වෙන්න. high කියන්නේ considerable time to roll to reach the plastic limit. can be re-rolled several times ඔන්න ඔතන තියෙනවා. can පස්සේ නැවත ගුලි කරලා re-roll කරන්න පුළුවන්. මේක පහසුවෙන් roll කරලා හැක plastic limit ලබාගේ ඊට පස්සේ නැවත කොටස් දෙක දුරලා roll කරන්න බෑ. මම අද කියන්නේ මේ non low medium high. non කියන්නේ roll කරන්න බෑ. low කියන්නේ අමාරුවෙන් roll කරන්න පුළුවන්. medium කියන්නේ roll කරන්න ලේසි. roll කරාට පස්සේ plastic limit එක ලැබුණාට පස්සේ නැවත re-roll කරන්න බෑ. ඒක තමයි වැදගත් වෙන්නේ. high කියන්නේ ගොඩක් වෙලා roll කරන්න පුළුවන්. ඒ වගේම plastic limit එකක් තියෙනවා. ඒ වගේම නැවත නැවත re-roll කරන්න පුළුවන් කිව්සරයක් කොහොමද කියතාව තියෙනවා නේද? දැන් ඔය ඉගෙන ගත්ත හතරම දීලා තියෙනවා මේ තියෙන වගුවක්. මේ වගුව අනිවාර්යෙන් විභාගට අහනවා මේ වගුවෙන් අනන්ත ප්‍රශ්න වලට හැම අවුරුද්දේම අහන්නේ මේ වගුවෙන් තමයි. මේ වගුවෙන් හැම අවුරුද්දෙම නෑ සමහර අවුරුද්ද මෙන්න මේවත් අහලා තිබ්බේ. ඒ මම උඩ තිබ්බේ කිව්වේ හරියද? සමහර අවුරුද්ද මෙන්න මේ සිල්ට් කියන එකත් අහලා තිබ්බේ. මට හොඳට මතකයි මේ සිල්ට් එක අහලා තිබ්බා. ෆයින් සෑන්ඩ් එක සිල්ට් එක අහලා තිබ්බා. මේක රැපිඩ් වෙනකොට. ඇත්තට මේක හරි වැදගත්. කොහොම මතක තියාගන්න. දැන් මේකේ මේ තියෙන පිළිවෙලට මතක තියාගන්න එපා. මට මේක මතක හිටින්නේ. මම කලේ මොකද? මම ඕඩයක් හැදුවා. මම හද බෝඩේ මොකද? එක මේක දෙක දාගත්තා. මේක තුන දාගත්තා. මේක හතර දාගත්තා. 1 2 3 4. මම ඒතර මම ඔක ලියාගත්තා. කොහොමද? ml mh cl ch. ගන්න මේක low plastic high plastic පිළිවෙල ඉතින් low high. මෙතින් m තියෙන්නේ silt clay මම එකලකට ගත්ත ඔක්කොම ටික. ඒතර මට ලේසි මේක ලියාගන්න. මේ හතර ලියා ගන්න හරි. ඊට මගේ ඕඩර් එක මොකද මේ ඕඩර් එක හදලා තියෙන්නේ කුඩා එකේ සිට ලොකු එකට. කුඩා එකේ සිට ලොකු එකට. එතකොට බලන්න කුඩා එකේ සිට ලොකු එකට ගත්තාම ඩ්‍රයි 1යි 3යි 4යි මගේ ඔක්කොම වෙන්නේ හරියට පහළට වැඩි වෙන එක. අපි ඒ තුන බලමු පළවෙනි එක ඩ්‍රයි ස්ට්‍රෙන්ත් කතා කළේ. මොනවද වෙලා තියෙන්නේ? දැන් අර නිකුණාගේ මතක තියෙන ඩ්‍රයි ස්ට්‍රෙන්ත් එක මොනවද තිබ්බේ? කොටස් පහක් තිබ්බා. කොටස් පහ කොහොමද විහිදෙන්නේ? done to low medium මේ පිළිවෙලට ගන්න. මෙන්න මේ පිළිවෙලට none to low, low to medium, because medium to high, high to very high. මේ හතර මේක ලියාගත්තා නම් මුලින් පැත්තක ml mh cl ch කියන ලියාගත්තා නම් ඔය හතර විදිහට කොහොමද මෙන්න මේක මතක නන්නක් ගාලා none to low, low to medium, medium to high, high to very high. දොච්චරයි අන්න මහලු කඩන්නේ නේ පළවෙනි එක හරිය ඒක පහළට තමයි වැඩි වෙන්නේ පහළට වැඩි වෙනවා කියලා මම මේ ලියන් තියන්නේ මේ පහළට කියන ඇලිය තියෙන කුඩා එකේ ඉඳන් ලොකු එකට වෙන්නුම් කරලා තියෙන පහළට වැඩි වෙනවා කියලා අයියා වැඩි වෙනවා කියලා මේ ඉතලෙන් පෙන්නන අඩු වෙනවා කියලා මේ වැරදි තේරුම් ගන්න එපා පහළ අතරයි මේක මම ගන්න ඕනේ එතකොට වැඩි වෙනවා නේ වැඩි වෙනවා කියලා තමයි මොකද මේ ඉතලෙන් පෙන්නන දිශාවට වැඩි වෙනවා කියලා කියන්නේ තා වැඩි වෙන එකක් බලමු පහළ අතර වැඩි වෙන එක මේ ml mh cl ch ලියාගත්තා එතන මේක ප්ලාස්ටික් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නේ low high එතකොට ලෝට වඩා high ප්ලාස්ටික් මොකද වෙලා වෙන්නේ ඒක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් කියන්නේ K වලට සිල්ට් වල මොකද වෙන්නේ එකක් කියන්න පුළුවන්. අපි toughness ගමු. toughness බලන්න low to medium high. බලමු තුන්වෙනි එකේ
මට තුන්වෙනි තියෙන තුනයි. low එකක්. low to medium. medium නෑ low පළවෙනි එක. දෙවෙනි එක low to medium. ඊළඟ high එච්චරයි. නෑ වැරදිනේ. හතරක් තියෙනවා low to medium, medium, high. ඔය ගාපද low to medium, තුන්වෙනි එක medium ඊළඟ හතරවෙනි high. අර විදිහට ලියා ගන්න ml mh ch cl ch හරිද? ඊට පස්සේ අපි ගමු හතරවෙනි එක. ඒක ගියත් හතරක් තිබ්බා. උඩ තියෙන්නේ low to medium, medium high බලන්න. low to medium නෑ low to medium, medium high. හරිද? low to medium, medium high. එතකොට මම ඊළඟ පාඩම් කරන්නේ මොකද්ද? දෙවෙනි එක. දෙවෙනි එකේ වෙන්නේ යට ඉඳන් ගත්තොත් තමයි ක්‍රමානුකූලව වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තොත් තමයි ක්‍රමානුකූලව වැඩි වෙන්නේ. බලන්න දෙවෙනි එකේ මොනවද තියෙන්නේ. බලන්න තියෙන්නේ හතර none to slow ඊළඟ එක slow to rapid. මේ 4 3 2 1 ගත්තොත් none to slow slow to rapid වටනවා අර ක්‍රමයට ලියා ගන්න පුළුවන් හරිද? ඔක කියන්නේ දෙවෙනි එක මේක තිබ්බේ තුනනේ. අපේ තියන්න හරියන්නේ මේකත්. මේ දැන් මේක ආපස්සට ලියවෙන්නේ. ඒ කියන්නේ CH වලින් පටන් ගන්නෙ. none to slow ඊළඟට none to slow ඊළඟ rapid. එතකොට slow to rapid අප්පා වැරදුවද? slow to rapid නේ. එතකොට සාමාන්‍ය තුන්දිය. අනිත් පැත්තට ගන්න පුළුවන්. අර දෙකම එකම none to slow slow to rapid. හරි. කොහොමද කරන්නේ? මම පාඩම් කරන රටාවල. දැන් මේක රටාව අතර මේ රටාව මට අල්ලගන්න මට මතකයි මේ MCQ එක දුන්නෙලා MCQ කී අවුරුද්ද MCQ උත්තරේ තෝරන්න මේ මම මාර මොඩුවටක් කරලා තිබ්බා. උත්තරේ හරියට තෝරලා පට්ට කට්ටක් කාලා අන්තිමට මේ වැරදි ඉරකටයි ගහලා. ඒ උත්තරේ ඉස්සරෙන් එක A B C D හරි වැරද්ද දාලා යට තෝරද්දි මේ A B හරිද මොකද්ද කියලා වෙන උත්තරයක් ගන්න. ඊට පස්සේ හරියට කියවන්න ඕනේ. සත්‍යවාදීන් මොකද්ද ගහලා තිබ්බද? මම අනේ අසත්‍යවාදීන් දෙක ටික ගහලා A B ට හරි කියලා. දැන් මට මේ වගේ ඕන වුණා. මම මේක පැත්තකට ලියාගෙන මේ ලොජික් එකෙන් තමයි ගත්තේ. දැන් කටපාඩම් මේ ලොජික් එකෙන් බැලුවා. හරි. එහෙනම් ලෝට වඩා හයි ප්ලාසිටිදී මොකද වෙන්නේ? මොනවා ප්ලාසිටි ගැන අහලා තිබ්බට. ඊට පස්සේ මම අහලා තිබ්බනම් සිල්ක් සෑන්ඩ් වලට සාපේක්ෂව ක්ලේ මොකද වෙන්නේ? සමහරවිට මම කලේ දැන් ලෝඩ් එක තියෙනවනේ මෙන්න මේ දෙක ලෝඩ් එක උඩට දාගෙන මේ දෙක පහළට දැම්මොත් මොකද අතර වෙලා තියෙන්නේ? කම්පෙයාර් කරලා බලමු මේ වගේ ඉතින් හිතලා. දැන් මේ වගේ ඩග්ගා ගහගත්තා. අපි මේක ගහන්න තප්පර ගණන් කියයි. මේ MCQ මහන්සලා තේරුවට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක උත්තරේ ගොඩක් ගන්න. දෙකක් දෙක. ඊට පස්සේ classifying cross gain soil. කොහොමද දැන් අපි fine gain soil classify කරලා විතර fine gain soil වල ලක්ෂණ හතරක් තිබ්බනේ. ඒ ලක්ෂණ හතර දැන් පාඩම්. එහෙනම් මේ පාඩම ආරම්භයේදී මම කියපු ප්‍රශ්නේ හරිය. මේ පාඩම ආරම්භයේදී මම කෝ ලක්ෂණ ටික මතක තියාගන්න මේ තියෙන්නේ. දැන් මේ ලක්ෂණ ටික පාඩම් දුන්නු. දැන් cross gain soil particle size එක ගන්න බෙදෙමු. ඉතින් බයිද අපි ලක්ෂණ ටික පාඩම් කරගන්න. කොහොම බෑ කියනවනේ ඔළුවේ මරන්න ඕනේ හරිද? මේ බලන්න. cross gain soil මොකද්ද? cross gain soil වලට ඒකල උදාහරණයක් දෙන්න. දැන් ඒගොල්ලෝ අපි හිතමු ඒගොල්ලෝ කියනවා මේ කොබල් ග්‍රැවල් අයිති වෙනවා. ඒකේ ග්‍රැවල් වල cost medium fine තුනමයි sand වල cost medium විතරයි අයිති වෙන්නේ. දැන් මොකද මේක ඇටබැක් එකට අනුව ඒක පටලවා ගන්න එපා. MIT classification USC classification කියන වෙනම එකක්. USCCC ඒක මොකද ඒක. නෝ මේක ඇටබැක්. හරිද? බලන්න මේකේ ඒගොල්ලෝ කියනවා well graded soil is mix කරලා තියෙනවා. well graded soil එකක් ගමු නිකන් උදාහරණයක් කියනවා. coarse gravel 10ක් තියෙනවා 100ට. medium gravel 20ක් තියෙනවා. fine gravel 40ක් තියෙනවා. දැන් fine gravel නෑ වැරදුනානේ. coarse gravel 10යි. medium gravel 10යි. fine gravel 20යි. coarse sand 40යි. medium sand 10ක් තියෙනවා නම් මේක අරගෙන ඒගොල්ලෝ බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් මේ වගේ එකක් ගත්තාම මේක find the coarse කියලා මුලින්ම හොයාගන්න බෑ. මේක තමයි කරලා තියෙන්නේ. අදාළකේ ලිව්වට පස්සේ අපිට පේනවා gravel ඔක්කොම medium, fine medium සම්බෝ හදින්න තියෙනවා fine medium coarse එක ලියලා ඊට පස්සේ sand ඔක්කොම කියලා. බාහන ඔයගලන්ට පේනවාද gravel ඔක්කොම 40 ආවිලා තියෙන sand 50ක් කියලා තියෙනවා. එතකොට gravel 40ක් කියලා තියෙනවා sand 50ක් කියලා තියෙනවා. ඒතර coarse ඔක්කොම එකතු කළාම 90යි 90යි. එහෙනම් ඊටු 10 අනිවාර්යෙන් fine වෙන්න ඕනේ. හැබැයි
ඒක කෝස් ගෙන් සොල්ල. ඇයි ඒක කෝස් ගෙන් සොල්ල මොකද තියෙන ප්‍රමාණය 150ට වැඩි වෙන්නේ කෝස් ගෙන් හරිද? ඒ වගේම අපිට කියනවා කෝස් ගේන් එකේ ටයිප් එක සිලෙක්ට් කරද්දී අනිවාර්යෙන්ම කෝස් ගේන් ප්‍රමාණය කෝස් ගේන් ප්‍රමාණය 90 90න් 50ක්වත් තියෙනවා 45ක්වත් තියෙන්න ඕනලු මොකද්ද ටයිප් එක තියෙන එක නේද 90න් 45ට වැඩිපුර තියෙන්නේ මොනවද ඒ 90 වෙනුත් 40ක් තියෙන ග්‍රැවල් 50ක් තියෙන්නේ සෑන්ඩ් 45ට වැඩි 90න් 100න් එහෙම නෙමෙයි කෝස් ගේන් ප්‍රමාණය ඊට පස්සේ ආයෙනම් එහෙනම් ටක් කරලා විශ්ව මේ තියෙන සෑන්ඩ් එක මේ ini akurat lihat di nanti aku mengatakan ukuran ini SW well graded sand medium coarse to medium sand in gravel SW කියලා බලන්න මේක අනිත් අරවත් තියෙනවා මේක well graded sand එක මේකේ coarse to medium sand උත් තියෙනවා ඒවගේ gravel උත් තියෙනවා අර කතා කරන්නේ කියලා තියෙනවා එතන percent fraction indicate that fine sand and fine total percent of 10% fine තියෙන 10% අනිත් ඔක්කොම coarse total sand percentage exceeds the 50%. 50% exceed කියලා. දැන් මේක properties කියන එච්චර ගන්න නෑ හරි. මේගොල්ලෝ කරලා දෙනවා පොඩි properties ටික දැන් හිතන්න. අම්මෝ මේකට properties අරන් දෙනවා water content එක, consistency එක, cementation, structure වගේ පොඩි පොඩි properties අරන් දෙනවා. දැන් course gain එක water content එක ගත්තොත් dry වෙන්න පුළුවන්ලු moisture wet වගේ වෙන්න පුළුවන් මම පාඩම් කරනවා නිකන් අදහසක් ගන්න consistency ගන්නකොට පහක් තියෙනවා very soft firm hard very hard consistency කියන්නේ දන්නකො thumb will penetrate to ඒ කියන penetration test එක මොකක් කරගලොත් එම් 25ක් penetrate වෙන්න පුළුවන් 25ට වඩා වැඩි පුළුවන් soft නම් 25යි firm නම් මිලිමීටර් 4ක් දක්වා hard නම් will not be indent to soil but radially indent with the thumb. Actually, another katawa. Thumbnail will not indent soil. අදෝම තියෙනවා cementation තියෙනවා weak moderate strong කියලා තියෙනවා. Crumble or break with hand over later finger pressure. පොඩි finger pressure එකෙන් මේක කරන්න. දැන් මේක නිකන් අර intensive වෙන්නේ. Crumble or break with the continual finger pressure. ඒක මත තියන්න cementation මත තියන්න පුළුවන්. හරිද? cementation intensive එකත් මත තියන්න. පොඩ්ඩක් ඇඟිලි තිබ්බම කඩලා යනවා weak කියලා ගන්න. හරිද? moderate කියන්නේ considerable pressure එකක් දෙන්න ඕනේ. ඒතකොට finger pressure අයින් කියලා යනවා. lacing මේව කළා will not break. කැඩෙන්නේ නැත්නම් ඒවට කියන stroke cementation කියන එක. මේ consistent කියන්නේ very soft firm වගේ තුනක් වෙනවා දෙන මේක මතක මේ 25ට වඩා වැඩි 25ට වඩා අඩුවෙන් penetrate 4 meter penetrate ඔන්න ඔය තුනක් මතක ගන්න. MCQ එක ආවොත් කියලා මම කියන්නේ. අතෝ මේක දෙයි කියලා කියන්න බෑ. මොකර මම සම්පූර්ණ අඩුපාඩුවක් තියෙන නිසා ස්ට්‍රක්චර් ගත්තොත් එක එක විදිහට ස්ට්‍රක්චර් එක ලේස් හදලා තියෙන පුළුවන් homogeneous කියනනම් ඔයා දන්න ස්ට්‍රක්චර් එක මේ same color appearance in throughout මුළු soil එකම දාම එකම color එකක් තියෙනවා මේ විතර color එක වෙනස් වෙනවා laminated blocky lens පොඩක් බලන්න දැන් ඕනේ නැහැ කියලා තියෙන්නේ දැන් මම කියද්දි මේක අහගන්න දෙයක් SWSP මේ සිම්බල් එක සම්බන්ධ නැහැ මම ඉස්සර විකම් කරලා අද්දන්න බාන්න මම කියපුවම තමයි වැඩ ගන්න ඊට පස්සේ මම මෝසර් ගැන කොටස කතා කරන්න යන්නේ මෙතන මේකත් ඉවරයි ඉඳලා